අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් සුවිශේෂී වූ ගාථා රත්නයක්. දුල්ලභංච මනුස්සත්තං බුද්ධුප්පාදෝච දුල්ලභා දුල්ලභාෂණ සම්පatti සද්දම්මෝ පරම දුල්ලභෝ කියන ගාථා රත්නය. පින්නතුනි, මේ ගාථා රත්නයේ මුලින්ම පැහැදිලි කළා දුල්ලභංච මනුස්සත්තං. මනුස්ස ආත්ම භාවයක් ලබලා උපදින එක මේ ලෝකේ පරම දුර්ලභ කාරණාවක්. මේ ලෝකේ දුර්ලභ කාරණා ගොඩක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අතර එකක් මනුස්ස ආත්ම භාවයක් ලබා ගන්න එක පරම දුර්ලභ කාරණාවක්. ඇයි පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න මෙච්චර අසීරු? ඇයි ඒ කාරණාව මෙච්චර දුර්ලභ? අපි කරුණු කීපයක් සිහිපත් කරමු. මනුෂ්‍යත්වයේ දුර්ලභ බව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු කාරණා තව එක දෙකක් සාකච්ඡා කරලා. නිතර බණ අහනකොට ඒ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ වටිනකම ඔබ මේ දේශනාවන්ගෙන් බොහෝ දුරට අහලා ඇති. මේ ජීවිතයේ කොච්චරනම් දුර්ලභද? පින්නතුනි, බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාවේ මහ පුදුම උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකක්ද ඒ උදාහරණය? එක සිදුරක් තියෙන වියගහක් මහා සාගරයට වැටිලා. මේ වියගහ මේ මහා සාගරේ හතර පැත්තෙන් හමන හුළඟින් සිව් දිසාවට පාවෙවි තියෙනවා. අවුරුදු 100ක් ඉක්ම යනකොට කණකැස් බෑවික් සාගර පතුලේ ඉඳලා උඩට එනවා අහස බලන්න. කණකැස් බෑවික් කියලා සඳහන් කළාට ඒක ඇහැක් පේන කාරණාව තමයි පැහැදිලි කරන්නේ. ඒතර මෙයා අවුරුදු 100කට පස්සේ තමයි උඩට එන්නේ. පින්නතුනි, සාගරේ කොච්චර විශාලද? මේ සාගරේ මේ කැස් බෑවක් කොහේ ඉඳීද? වියගහ